ඔන්න ඉතින් මං හැමදාම කියනවනේ පිරිසිදුවට පිළිවෙලට වැඩ කරගන්නේ කොහොමද කියලා අපේ පුංචි ගේ ඇතුලේ අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා ඩීප් ක්ලීන් එකක් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් මෙතන මගේ කාපට් එකක් තියෙනවනේ. අනේ කාපට් එක අද නෑ. ඒ කියන්නේ මම ඉස්සෙල්ලාම කළේ ගෙදර තියෙන පාපිසි කාපට්ස් ඒ ඔක්කොම ගිහිල්ලා එළියෙන් තියලා ඒවා හොඳට ගසලා පිරිසිදු කරලා එළියෙන් තියලා ආවා. ඉතින් ඕගොල්ලන්ට ගාඩන් එකක් තියෙනවා නම් හොඳට ඉරව්ව පායලා තියෙනවා නම් ඩීප් ක්ලීන් කරන දවසට පුළුවන් අන්න ඒ අවශ්‍ය දේවල් ගිහිල්ලා ගාඩන් එකෙන් තියලා හොඳට ඉරව්වට නිරාවරණය වෙන්න දෙන්න. ඉතින් මට එහෙම නැති නිසා මම සාමාන්‍යයෙන් එළියට ගිහින් තියලා ආවා. ඊට පස්සේ මේ විදිහට හොඳට ක්ලීන් කරගන්න තියෙන්නේ. මම දැන් මේ අතු ගාලා තියෙන්නේ. ඉතින් ඔයාලත් එක්ක කතා කර කර මොප් කරන්න ඕනේ කියලා හිතුණා. නමුත් මම අතු ගාන වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් මම මොප් කරනකොට ඉස්සෙල්ලාම මොප් කරන්නේ හොඳ රස්නේ වතුරෙන් හොඳට මොප් එක හොදලා අරගන්නවා. ඊට පස්සේ හොඳ රස්නේ වතුරෙන් එකපාරක් හොඳට මොප් කරනවා. මුළු ගේම. ඉතින් එහෙම කරලා මං ඊට පස්සේ තමයි ගේ ක්ලීන් කරන්න යොදා ගන්න මොනවම හෝ ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න. ඉතින් සමහරක් අය සුවඳෙන් එක එක දේවල් විෂ බීජ නසන්න එක එක දේවල් ඉතින් කැමති බ්‍රෑන්ඩ් එක හොඳ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙහි තියෙන ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඉස්සෙල්ලාම හොඳ රස්නේ උණු වතුර අරගෙන මොප් එක හොඳට පිරිසිදු කරලා ඊට පස්සේ හොඳට මේක ක්ලීන් කරගන්නවා. ඊට පස්සේ ටිකක් වේලෙන්න දෙනවා. නැවත වතාවක් මොප් කරනවා. ඒ මොප් කරනකොට අර මම මොනවා හරි පිරිසිදු කරන්න යොදා ගන්න ද්‍රව්‍යයක් දාලා තමයි මොප් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ ඉස්සෙල්ලාම ඩීප් ක්ලීන් කරන්න මම ඔයාලට හැමදාම කියනවා දවසක් වෙන් කරගන්න. ඒ වෙන් කරගන්න දවස් ඇතුළත අපිට කරගන්න පුළුවන් මේ හැමදේම. ඒ වගේම තමයි අපි පුරුදු වෙමු හොඳ එක පුරුද්දක් ක්ලීන් කරන්න පටන් ගන්නකොට. ඒ කියන්නේ දැන් අපි ඩීප් ක්ලීන් කරන්න සති දෙකකට දවසක් යොදා ගන්නවා කියලා හිතන්නකෝ. අන්න එදාට අපි අපේ ගෙදර අනවශ්‍ය දේවල් 5-6ක් වගේ ප්‍රමාණයක් අයින් කරන්න පුරුදු වෙමු. ඉතින් මං කියන්නම් ඔයාලට අපිට හරි නරක පුරුද්දක් තියෙනවා. අපි බිස්කට් ගෙනල්ලා කෑවොත් බිස්කට් ටින් එකතු කරනවා. අයිස්ක්‍රීම් කෑවොත් අයිස්ක්‍රීම් දාලා තියෙන ප්ලාස්ටික් බොක්ස් එකතු කරනවා. ඒ වගේම තමයි මොනවා හරි බීම වර්ගයක් ගෙනල්ලා බිව්වොත් ඒ බෝතල් එකතු කරනවා. ඉතින් කාලයක් යනකොට ගෙදර ගොඩාක් අපද්‍රව්‍ය පිරීලා තියෙනවා. සමහරක් අයට පුරුද්දක් තිබ්බා ඉස්සර එක එක ලස්සන බීම බෝතල් වලට වතුර දාලා ෆ්‍රිජ් එකේ දාන්න. ඉතින් එක පැත්තකින් වීදුරු බෝතල් වලට ෆ්‍රිජ් එකට වතුර දැම්මහම අර ගොඩාක් වෙලාවට ලොකු ඉඩක් බරක් අයින් වෙනවා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් ඒකට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය සුදුසු බෝතලයක් දෙකක් තියාගෙන අනිත් සියලුම දේවල් අයින් කරන්න. ගෙදර පුරව ගන්න ඒ අනවශ්‍ය දේවල්. ඉතින් තව දෙයක් තමයි තව පුරුද්දක් තියෙනවා. අපේ අල්මාරියක් කැරලා බැලුවොත් අනවශ්‍ය ප්‍රමාණයට ඇඳුම් තියෙනවා. ඉතින් බැලුවොත් අඳින්න අවශ්‍ය ප්‍රමාණයට ඇඳුම් නැහැ. නමුත් අල්මාරියෙන් එකක් ඇඳුම් තියෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට ගෙවල් වල ඉන්න ගැහැණු පාර්ශවයට තමයි අන්න ඒක තියෙන්නේ. ඉතින් අපේ පුරුද්දක් තියෙනවා චුට්ටක් හරි කෙට්ටු වුණොත් මේක අඳින්න පුළුවන්. එහෙම නැත්නම් අපි තව ටිකක් මහත් වුණාම අපිට මේක අඳින්න පුළුවන් කියලා ගොඩ ගහගෙන ඉන්නවා. මේ කාලෙට සුදුසු මේ කාලෙට අඳින්න පුළුවන් දේවල් විතරක් තියාගන්න. දැන් පිට රටවල් වල ඉන්න අපි අවුරුද්දට දෙපාරක් අනිවාර්යෙන් අපේ කබඩ් සස් කරගන්න ඕනේ. හේතුව තමයි සීත ඇඳුම් කාලෙකට එළියට ගන්නවා, රස්නේ සමයකදී සම ඇඳුම් කාලෙකට එළියට ගන්නවා. අන්න ඒ හේතුව නිසා. ඉතින් ඒක නිසා හැම නිතරම ඇඳුම් අල්මාරියෙන් අනවශ්‍ය ඇඳුම් අයින් කරන්න. ඉතින් තව දෙයක් තමයි දැන් පිට රටවල් වල ඉන්නකොට අපි වැඩිපුර මේස් පාවිච්චි කරනවා. මොකද සපත්තු අඳින නිසා. ඉතින් ඒ වෙලාවට ගොඩාක් වෙලාවට අපි මේස් දාලා තියෙන තැන තනි මේස් තියෙනවා. මොකද තව මේස් එකක් නැහැ.
මිස්ප්ලේස් වෙලා. ඉතින් ඒවා එකතු කරලා තියන් ඉන්නවා. ඉතින් මම කියන්නේ ගැලපෙන එක හම්බ වුණොත් එහෙම නැත්තම් ටික දවසක් බලලා අපිට පුළුවන් මොකක් හරි ප්‍රයෝජනයක් අරගෙන අර තනි තියෙන මේ සයින් කරන්න. ඉතින් ගෙදර ගොඩාක් දේවල් එකතු වෙන්නේ අනවශ්‍ය දේවල් අපි අනවශ්‍ය ප්‍රමාණයට එකතු කරගෙන තියාගන්න නිසා සහ අපිලිවෙල නිසා. ඉතින් මං හැමදාම කියනවා ගත්ත දේ අවශ්‍ය තැනින් තියන්න. දැන් අපේ ගෙදර සත්තු දෙන්නෙක් අපි හදනවා. ඉතින් සත්තු කියන්න බෑ ඇත්තටම එයාලා දරුවෝ වගේ. ඒක ඉතින් එයාලා සුරතල්ලු ඇති කරන අය දන්නවා. ඉතින් ඒගොල්ලොන්ගේ සෙල්ලම් බඩු තියන්න, ඒ වගේ මෙයාලට ගේන කෑම තියන්න ඉතින් નિયમિત තැනක් මම තියාගෙන ඉන්නවා. නැත්තම් චූටි ඉඩ කඩක් තියෙන ගෙදරක ලොකු අපිලිවෙල බවක් පේනවා හැමදේම හැම තැනම තියෙන නිසා. ඉතින් තව දෙයක් තමයි අපි හැම නිතරම ලා පාට පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ගොඩාක් වෙලාවට අර ඩස්ට් එක ඒ වගේම අපිලිවෙල ගතිය අපිට ඉක්මනින් හොයාගන්න පුළුවන් ටිකක් ලා පාට දේවල් පාවිච්චි කරාම. ඉතින් දැන් මම සාමාන්‍යයෙන් කාපට් එකක් වගේ දෙයක් නම් ලා පාට ගන්න එපා. කිලුට වුණාම හරි ඉක්මනට පේනවා. ඉතින් මෙන්න මේ වගේ පාටක කාපට් එකක් නම් අපිට ටිකක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේවා ටිකක් වොෂ් කරන්නත් අමාරු නිසා කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් මේ පාටට ගත්තට ගොඩාක් වෙලාවට ගෙදර බිත්තිවලට ගාන තීන්ත, ඒ වගේම ඇඳ ඇතිරිලි, කර්ටන්ස් මේ හැමදේම ටිකක් ලා පාටින් අරගන්න. මම මීට කලින් මගේ වීඩියෝ එකක් කියලා තියෙනවා අඩු ඉඩ කඩක් ඒ අඩු ගතිය අපිට පෙන්눔 කරන්නේ නැහැ සුදු පාටින් කර්ටන්ස් දැම්මම කියලා. ඉතින් වොෂ්රූම් උනත් ඒ විදිහම තමයි. සාමාන්‍යයෙන් මම පුරුද්දක් විදිහට උදේට වොෂ්රූම් එක පාවිච්චි කරාම ඒ වෙලාවෙම වොෂ්රූම් එකත් ක්ලීන් කරලා එන පුරුද්දක් තියෙනවා. මොකද ඒක හරීම පහසුයි ඒ විදිහට කරන එක. එතකොට අපිට ඒ වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න ඕනේ. නමුත් ඩීප් ක්ලීන් එකක් කරන දවසට අපිට පුළුවන් පිරිසිදු කරන්න පාවිච්චි කරන පිරිසිදු කාරකයක් දාලා පැය භාගයක් විතර තියලා ඊට පස්සේ හොඳට පිරිසිදු කරගන්න. ඉතින් මම මේ ගැන වැඩි විස්තර කතා කරන්නේ මම මේ සම්බන්ධ එක වීඩියෝ එකක් කරලා තියෙනවා මගේ channel එකේ ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිට පුළුවන් টয়ලට් එකේදී හොඳ සුවඳක් එන්න මොනවා හරි දෙයක් පාවිච්චි කරන්න. ඉතින් එයා ෆ්‍රෙෂ්නර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නෙමෙයි මම කියන්නේ නිතරම සුවඳ රැඳිලා තියෙන්න. සාමාන්‍යයෙන් වතුර එක ෆ්ලෂ් කරන වෙලාවට උනත් හොඳ සුවඳක් රැඳිලා තියෙන විදිහට දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි টয়ලට් එකේ අපි පාවිච්චි කරන කොමඩ් එක ඒ වගේ දේවල් වලට අමතරව টয়ලට් එකේ බිත්ති ඒ වගේ මේ හැම තැනම පිරිසිදුවට තියාගන්න. දැන් සමහරක් টয়ලට්ස් තියෙනවා ඇතුළට ගියාම টয়ලට් එක නෙමෙයි ඒකේ වටාපිටාව තමයි අපිරිසිදු. ඉතින් ඒ වගේම තමයි අපේ වොෂ්රූම්. වොෂ්රූම් එකත් සාමාන්‍යයෙන් නෝමල් ක්ලීන් එකක් ඩේලි කරන්න පුරුදු වෙන්න. එතකොට ඩීප් ක්ලීන් එකක් කරන දවසට ලොකු දෙයක් අපිට කරන්න ඉතිරි වෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් එක්ක මට කතා කරන්න ඕන උනේ මේ දේවල් තමයි. ඉතින් අනිත් එක අපේ ගෙදර අපිට ආසාවෙන් ඉන්න හිතෙන තැනක් කරගන්න ගෙදර ඉන්න ගෘහණියක් තමයි මූලික වෙන්නේ. සාමාන්‍යයෙන් පුංචි බබාලා ඉන්නවා නම් මේ දේවල් කිලුට වෙන ප්‍රමාණය වැඩි. ඉතින් ටිකක් ලොකු දරුවෝ ඉන්නවා නම් ඒ දේවල් අඩුයි. නමුත් පිරිසිදු කළ යුතුම තැන් තමයි මේ. ඉතින් මම සාමාන්‍යයෙන් මම දැන් ඔයාලට කලින් කිව්වා වගේ පාවිච්චි කරපු වෙලාවට මේක ක්ලීන් කරනවා. ඩීප් ක්ලීන් කරන දවසට කෙමිකල් මොනවම හරි කෙමිකල් වර්ග තියෙනවා මෙහි ඕන තරම් ගන්න. ඉතින් කෙමිකල් පාවිච්චි කරලා පැය භාගයක් විතර තියලා ඊට පස්සේ ගිහිල්ලා මෙන්න මේ විදිහට හොඳට පිරිසිදු කරනවා. ඒ වගේම තමයි කුස්සියේ සින්ක් එක. කුස්සියේ සින්ක් එකටත් අපිට පුළුවන් රෑට හොඳට ක්ලීන් කරලා බේකින් පවුඩර් ඒ වගේම විනිගර් සුදු විනාකිරි කෘතිම විනාකිරි තියෙනවා ක්ලීන් කරන්නම පාවිච්චි කරන ඒ වගේ දෙයක් දාලා හොඳට උණු වතුර එකක් දාලා අපිට පුළුවන් සින්ක් එකට ඒක පිරිසිදු කරන්න. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඩීප් ක්ලීන් කරනකන් ඉන්න එපා. ඕගොල්ලෝ සතියකට පාරක් දෙපාරක් වගේ කරන්න. හේතුව තමයි අපේ ටිකක් අපි තෙල් ඒ වගේ මේ පාවිච්චි කරනවා වැඩිනේ. එතකොට අපේ සින්ක් එක බ්ලොක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. අනිත් එක අපි මොන රටක හිටියත්
බත් වගේ දේවල් කෑමට ගන්නකොට හරි ඉක්මනට බටේ බ්ලොක් වෙන්න බලනවා. ඉතින් සිංක් වල. ඒක නිසා ඒ දේවල් ඒ විදියට ක්ලීන් කරගන්න කුස්සිය වුණත් හැම නිතරම අදාළ දේ අදාළ තැනින් තියන පුරුදු වෙන්න. කෝප්ප පිඟන් වුණත් අනවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න එපා. ඉතින් මම කීප පාරක්ම පෙන්නලා තියෙන නිසා නැවත නැවත මගේ කුස්සියේ වීඩියෝ මේකට එකතු කළේ නැහැ. අපි සාමාන්‍යයෙන් කෑමට එදිනෙදා පාවිච්චි කරන ගෙදර ඉන්නවා නම් 4 දෙනෙක් 5 දෙනෙක් ඒ පිඟන් 4ක් 5ක් තේ බොන්න ගන්න කෝප්ප 4ක් 5ක් වගේ ඇරෙන්න අනිත් හැමදේම නිතරම පාවිච්චි නොකරන තැනකින් ගබඩා කරලා තියාගන්න. එතකොට අපිට පිරිසිදු කරගන්න හරිම පහසුයි. ඉතින් ඩීප් ක්ලීන් එකක් කරත් ඩීප් ක්ලීන් එකක් කරගන්න බැරි වුණත් කිසිම ගැටලුවක් නැහැ. ඒ පිළිවෙලට වැඩ ටික කරගෙන ආවොත්. වොෂ්රූම් එක වුණත් ඒ වගේ මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම් ඉදිරියේදී සාමාන්‍යයෙන් වොෂ්රූම් එකක් ඇතුලේ දැන් අපිට තියෙන නාන්න අපේ තියෙන ඒරියා එක වෙනමම තියෙනවා සුදු පාට ටයිල් වල අනිවාර්යෙන් කළු පාටට පුස් කුණු බැඳෙනවා. ඉතින් ඒවා පිරිසිදු කරගන්නත් අපිට ගෙදරම පුළුවන් එක එක ද්‍රව්‍ය හදාගන්න. ඒ කියන්නේ ක්ලීන් කරන දේවල් හදාගන්න බේකින් සෝඩා පාවිච්චි කරලා ඉතින් ඒ දේවල් ඒ විදිහට හදාගෙන ක්ලීන් කරගන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක වීඩියෝ එකකින් ෂෙයා කරගන්නම් ඉස්සරහට. ඉතින් ඕගොල්ලන්ට මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න. සාමාන්‍යයෙන් පිටරටක ජීවත් වෙනකොට ගොඩක් ඉඩකඩ අඩුවෙන් ජීවත් වෙනකොට අනවශ්‍ය බඩු පුරව ගන්න එක වගේම දැන් සමහරක් අයට පුරුද්දක් තියෙනවා හෙලෝවින් වලට ඒ වගේම සම එකේ ඒ වගේම වින්ටර් එකේ ඒ කාලවල වලට අදාළ විදිහට ඩෙකොරේට් කරනවා. ඉතින් මම ගොඩක් වෙලාවට ගෙදරට අවශ්‍යම දෙයක් අරගෙන ඩෙකොරේට් කළොත් ඇරෙන්න ඒ කාලෙට අදාළ දේවල් අරගන්නේ හේතුව තමයි ගොඩාක් අඩු ඉඩකඩ ප්‍රමාණයක් තියෙනකොට ඒ දේවල් ගබඩා කරලා තියාගන්න හරිම අපහසුයි. අන්න ඒක නිසා ඉතින් අවශ්‍යම විදිහට අවශ්‍යම දේවල් ටිකක් තමයි හැම නිතරම අරගන්නේ. ඒ වගේම තමයි ගොඩක් කොළ පාට ගස්වැල් කෘතිමව කියන්නේ ස්වභාවික නොවුනත් ආටිෆිෂල් වුණත් ඒ දේවල් ටිකක් වැඩිපුර එකතු කරගන්න කැමතියි. මොකද ඇහැට හරි ප්‍රිය නිසා. ඉතින් ඕගොල්ලොත් එක මේ දේවල් ටික තමයි ෂෙයා කරගන්න ඕන උනේ. ගෙවල් වල තියෙන අනවශ්‍ය දේවල් තමයි ගොඩාක් වෙලාවට අපි අපේ ගෙවල් වල ලස්සන අඩු කරන්නේ අපිලිවෙල ඇති කරන්නේ. ඉතින් නිතරම ගයක් අස් නොකරත් අපිට පිරිසිදු පිළිවෙල විදිහට ගයක් තියාගෙන ඉන්න පුළුවන්. ඒ විදිහට පේන්න තියාගෙන ඉන්න පුළුවන් අඩු දේවල් පාවිච්චි කළොත්. ඉතින් මේ වීඩියෝ එක බලන්න මාත් එක්ක ආදරෙන් එකතු වුණ ඔයාලට ගොඩාක්ම ගොඩක් ස්තුතියි.